හලෝ ෆ්‍රෙන්ඩ්ස් ඔන්න සති දෙකකට විතර පස්සේ ඔන්න ඔයාලව බලන්න මං ආයිත් ආවා. ඉතින් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්නවා ඇති කියලා හිතනවා. අද මම ඔයාලත් එක්ක බෙදා ගන්න යන්නේ මගේ යුනි ඩේ එකේ දවසක් වෙන්නේ කොහොමද කියලා. ඉතින් ඔන්න මම උදේම නැගිට්ටා. පස්සේ මුලින්ම වොෂ් එකක් දාගෙන රිෆ්‍රෙෂ් වෙලා යුනිලා යන්න ලෑස්ති වෙන්න ඕනේ. අටට ලෙක්චර්ස් තියෙන්නේ. ඉතින් මම නැගිටිද්දි 7:00යි. පැය භාගෙන් හරියටම ලෑස්ති වෙන්න ඕනේ. අපි ඉක්මනින් ලෑස්ති වෙමු. යුනිවර්සිටි යද්දී මම normally lectures යද්දී එහෙම ලොකු මේකප් එකක් දාන්නේ නැහැ. කම්මල හිතෙන දවස්වල ලිප්ස්ටික් විතරයි use කරන්නේ. ඉතින් sun cream එක නම් අනිවාර්යයෙන්ම පාවිච්චි කරනවා. මොකද මේ දවස්වල ගොඩක් අවුව සැර වැඩි, වැස්සත් අඩුයි. ඒකත් එක්ක ගොඩක්ම මේ අපේ ස්කින් එක ඩැමේජ් වෙන්න තියෙන ප්‍රසන්ටේජ් එක වැඩි. ඒක නිසා අනිවාර්යෙන් සන්ස්ක්‍රීන් නම් යූස් කරන එක කොහොමත් කරනවා. ඉතින් මම ඒක ඇප්ලයි කරලා ඉවර වෙලා යන්න ඕනේ මගේ ඇඳුම් රෙඩි කරගන්න. මුකුත්ම ලෑස්ති කරලා තිබ්බේ නැහැ. ඉතින් එහෙම තමයි. හැමදාම යුනි දවස් පර්ෆෙක්ට් වෙන්න නැහනේ. ඉතින් එක දවස් එක විදිහයි. ඒක ඉතින් තීරණය වෙන්නේ මගේ කම්මැලිකමත් එක්ක. ඔන්න ඉතින් ඇඳුම් අයන් කර ඉද්දි කොහොමද මම අද බෙඩ්ෂීට් එකත් පුච්ච ගත්තා. ඉතින් ඔන්න දැන් ලෑස්ති වෙන්න යන්නේ. ඒ කරලා මගේ බෑග් එකත් පැක් කරගෙන දැන් වෙලාව 8ට 5ක් විතර ඇති. අපි ගොඩක් දුර යන්න ඕන නිසා බලමු මොකද කරන්න කියලා. මං හිතන්නේ ටුක් ටුකයක් දාගෙන යයි. කොහොම හරි ඔන්න අද ලෙක්චර් එන්න කලින් අපි ආවා අපේ ලෙක්චර් රූම් එකට. ඇවිල්ලා දැන් ඉතින් පටන් ගන්නකම් බලන් ඉන්න තමයි තියෙන්නේ. අද 4 hours session එකක් තමයි තියෙන්නේ. ඉතින් දැන් තියෙන්නේ ස්ටඩීස් කරන්න. ඉන්ටර්වල් දුන්නේ නැහැ. පොඩි බ්‍රේක්ස් තමයි දුන්නේ 5 minutes වගේ. ඒකින් තමයි ලොකුවට වීඩියෝ ක්ලිප්ස් ගත්තේ නැහැ. අපි එහෙනම් ලෙක්චර් එක ඉවර වෙලාම හම්බෙමු. හිරුනිගේ vlog එකට අන්තිම කෑල්ල අපි ගානේ ෆ්‍රී. බෑනේ මෙයා YouTube නේ කරන්නේ. දැන් අපි වගේ මොඩල්ස්ලා ඇවිල්ලා like මෙයාගේ වීඩියෝ එක ෆ්‍රී කරලා දෙනවා. හිරුනි අපිට උදුවඩයක් කරන් දෙනවද? නෑ. ෆුල් අවුල. සාමාන්‍යයෙන් අපි දෙන්න කීයක් විතර ගන්නවද කියන්නකෝ මේ. ඔයාලගේ ඔය vlog කරනක බොරුවට යුනිවර්ස් එක ගැන කිව්වට පොඩ්ඩක් පින්න පොඩ්ඩක් අවුවේ එහෙම යන්න නෑ. ඌ කොච්චරවත් ඔය පේනවනේ ඌගේ වැඩ කුඩේ දිගේ අරගෙන. අයියෝ මන් දන්නේ. හෙලෝ නමයි හිරුනිගේ YouTube channel එකට අපි ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් හිරුනි සේනාදී follow කරලා දැන් මොනවද කරන්නේ? like කරන්න, comment කරන්න, subscribe කරන්න. ඉතින් හිරුනි සේනාදී කියන්නේ මේ හොඳම vlogger කෙනෙක්. best YouTuber කෙනෙක්. යා. අපි දෙන්න vlogger කෙනෙක්. යා. and අපි දෙන්න ඇවිල්ලා super famous කැලි දෙක. and අපි දෙන්න යාට support කරනවා යාගේ YouTube channel එක up කරගන්න. මොකද ලස්සනයි දැම්මුන්නේ ලස්සනයි බලන්නේ. ඒකයි කතායි ගන්නකොට අපි දෙන්න කරන්නේ. ඔයාලත් like කරන්න, comment කරන්න, subscribe කරන්න අමතක කරන්න එපා. bye. කමර්ෂල් ඇඩ් එකකින් පස්සේ ඔන්න දැන් අපි කට්ටියම ආවා
හෙළබසුන් එකට මොනා හරි කාලයක්ද කියලා. ඉතින් අපි ගත්තා තෝසේ යාළු සෙට් එකක් තියෙනවා ඒගොල්ලන්වත් බලලා. අපි ආයි ගියා පොඩි චට්ටයක් දාගෙන කට්ටියත් එක්ක ටයිම් ස්පෙන්ඩ් කරන්න. ඉතින් මේ තෝස් එක වෙන්නේ රුපියල් 60යි. හැබැයි ඒ 60ට ඒකේ රස කියලා නිම කරන්න බෑ. මාරම රහක් තියෙන්නේ. ඔයාලත් හෙළපුජුන් එකෙන් තෝස් එකක් කාලා බලන්න. අපි දැන් ආවා බෝඩිමට. දැන් තියෙන්නේ ඉතින් රිෆ්‍රෙෂ් වෙන්න. මොකද දවසම එක දිගටම පැය 4ක් විතර ස්ටඩීස් කරපු නිසා මුලින්ම වොෂ් දාගෙන චුට්ටක් රෙස්ට් කරන්න ඕනේ. ඊට පස්සේ බලමු අද හවස මොකද වෙන්නේ කියලා. එවල ඇවිල්ලා වොෂ් එකක් දාගෙන මම නැප් එකක් දැම්මා. මම නැගිටිද්දී හවස 6ක් පහු වෙලා. කොහොම හරි අද මට කෑම හදන්න තිබ්බේ. ඉතින් මං අද ඩෙවල් එකක් හැදුවා. ඉතින් ඒක තමයි අපි අද රෑට කෑම විදිහට ගන්නෙ. ඉතින් ඒක කන ගමන් මම මගේ ස්ටඩීස් කරන්න පටන් ගත්තා. ඉතින් මේ විදිහට තමයි මගේ යුනිවර්සිටි ඩේ එකක් නෝමලි ගෙවෙන්නේ. ඉතින් ඔයාලාත් කමෙන්ට් සෙක්ෂන් එකේ මාත් එක්ක බෙදා ගන්න ඔයාලගේ දවස් කොහොමද ගෙවෙන්නේ කියලා. ඉතින් එහෙනම් අනිවාර්යෙන් ලබන සතියේ වීඩියෝ එකක් අරන් එන්නම්. ඒ එනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. මං අතට ගිහින් එන්නම්.